ආලුත් නැහැ, පොළුත් නැහැ, වීත් නැහැ, මොන මගුලක්වත් නැහැ. අඩුම තරමේ ලුණු චුට්ටක් හොත් හොයාගන්න. මොකද්ද මේ කරුමේ? ඉඳලා ආණ්ඩුවක් ගෙනාව කෙලම් වෙලා ගියා. එහෙම ñරුණුණු කසුකුසු ඒ වගේ පොඩි පොඩි දේවල් අපිට ඇහෙන මේ කනින් කොනින්. ඇත්තටම ඔයාගේ හොද්දට ලුණු නැද්ද? මගේ හොද්දට නම් ලුණු තියෙනවා. ලුණු කන්න හොඳ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් අපි මේ වගේ ගොන් කතා නම් කියන්න හොඳ නැහැ. පෙට්‍රල් නැහැ කියලා කවුරු හරි Facebook එකේ එක පෝස්ට් එකක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ කියලා දන්නවද? ඒ නිවුස් එක ෂෙයා කරනවා. ෂෙයා කරන්නේ මේ ආණ්ඩුව වටන්න බලාගෙන ඉන්න කට්ටිය. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ කට්ටිය පොලිමේ ඉන්නවා. එයාගේ ටැංකියේ රුපියල් 1000ක තෙල් තියෙනම් එයාට ගහගන්න පුළුවන් උපරිම ධාරිතාවයේ රුපියල් 5000ක තෙල් නම් ඌ 5000ක ගහගෙන වටේ පිටේ තියෙන බෝතල් කෑල්ල ටික ඔක්කොටම පොරවගෙන ඌට පුළුවන් නම් සාක්කුවෙත් දාගන්නවා තෙල්. එහෙමයි. එයයි බයයි. බයට වඩා තව දෙයක්ත් තියෙනවා. දැන් වාහන ගන්නකො. වැගනාර් තියෙනවා, ෆ්‍රියස් තියෙනවා, ඇක්වා තියෙනවා, විට්ස් තියෙනවා, අනම් මනම් ඔක්කොම ටික තියෙනවා. හරිද? මොකද කරන්නේ? වාහන මිල ඉහළ එකට ගාලා ගන්නවා වාහන. මිනිස්සුන්ට බැන ඉන්න මාත් එහෙමයි. මට ආරංචියක් ආවා ලුණු මිල ඉහළ යනවා සහ ලුණු හිඟයක් එනවා කියලා. මම මොකද දන්නවද කරේ? කියන්නේ එනවල ස්ටොක් එක කිලෝග්‍රෑම් එකේවා 30ක් ගත් මම ලුණු ස්ටොක් කරන්නේ. හේතුව තමයි මට ලුණු නැති වෙයි කියලා බයට. අල්ලපු ගෙදරම ලුණු කෑවත් එකයි නැතත් එකයි. අර එහා පැත්තේ ගෙදර එක ලුණු කෑවත් එකයි නැතත් එකයි. මම ලුණු කෑවනම් මට ඇති. මට ලුණු තියෙනවා. අපි හිතන්නේ යන්නේ එහෙම. ඉතින් අපිට හරියයිද බං? අටක් විදිහට අපි අනික් එක ගැන හිතන්නේ නැත්නම් අපිට හරියයිද කියපන්කෝ. අපි තියාගෙන නෑ ලුණු කොහෙද තියෙනවා. අල්ලපු කඩේ තියෙනවා. එතෙන්ටත් ගිහිල්ලා ගන්නවා. 30ක් මදිව තව 30ක් ගේනවා. හරිද? එතකොට අර 30කට කොහෙන්ද බං ලුණු තියෙන්නේ? අපි මේ හිමින් සැරේ අඩිය තියලා නැගිටින රටක්. මේකට තියෙන දේවල් හරි සීමිතයි. හරිද? ලුණු උනත් හදාගන්න ක්‍රමවේදයක් තියෙනවා. හරිද? ඒවා එන විදිහ සුළුවෙන් එන්නේ. අර පරිමසින් පාවිච්චි කරන්න ඕන. එහෙම නැතුව මේ විදිහේ මේ මොන බూరు වැඩද මේ? මගේ බూరు වැඩ. කියන කුහකකම. නියම කුහකේ. හරිද? හරිද? ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මිනිස්සුන්ගේ මෙතෙන්ට වඩා මෙන්න මෙතන ක්ලියර් වුණොත් එහෙම මෙතන හරි ලස්සන වුණොත් එහෙම හරිද අපිට බෙදා හදාගෙන අපි ලුණු ඇටේ වුණත් අර කියන වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන එහෙමනේ අපිට ඉතිහාසයේ සංස්කෘතිය ඇතුලේ කලාව ඇතුලේ අපිට අදහස් විදිහට චූටි කාලෙම දීලා තියෙන අටකට බෙදාන් කාපන් කියලා. හැබැයි මම මෙතන මේ ලුණු පැකට් 30ක් ගෙනහල්ලා මම තනියෙන් කන්න හදන්නේ. ඔබ මේක ෂෙයා කරන එකක් නැහැ. ඒ වුණාට මචං රටක් විදිහට ඉස්සරහට යනවා නම් මුලින්ම හැදෙන්න ඕනේ අපි පරිත්‍යාගශීලී වුණොත් මේ තියෙන ලුණු ටිකත් අපිට බෙදා හදාගෙන කන්න පුළුවන්. රටින් ගෙන්නන්න ඕනේ නැහැ. එතනත් යම් ප්‍රමාණයක් ඩොලර් වීදම් වෙනවා. මේක හරියට මැනේජ් කරගත්තා නම් මේක මහා ලොකු දෙයක් නෙමෙයි. විජාතියක් විදියට ඔක්කොම මේක හරියට මැනේජ් කරන් යමු. හරිද? ලුණු පැකට් 5ක් තියෙන 5ම උඹ අරන් යන්න එපා. හාල් පැකට් 5ක් තියෙන 5ම උඹ අරන් යන්න එපා. කොහොම ස්ටොක් කරගන්න. ඇයි? සුළුවෙන් කන්න පොන්න. චරයි. බඩවල් ඇවිල්ලා බලන්න අපි කැත වෙලානේ. දැන් ෆිටට මිනිස්සු එහෙම නෑ. හරි චුට්ටයි කන්නේ පොඩ්ඩ. මුද ෆිට් උන්. ඒ වගේ නෙමෙයි. කිලෝමීටර් ගණන් දුවන්න පුළුවන් ඇති නෑ. අපිට පුළුවන් ද මං අඩි 10ක් දුවන්න. අපි කනවා තුන් ඉලම කනවා ලුණුයි සීනි බඩුම තමයි තව ටික කාලෙක. මේ ජාතියේ වඳ වෙන ලුණුයි සීනි කාලා. එන්නේ ඒක හොඳට මතක තියාගන්න. ආණ්ඩුවට සපෝට් එකට බෙදා හදාන කාපල්ලා මේක බෙදා හදාන කාපු ජාතිය. ජය වේවා.